හෙලෝ යාළුවෝ ඉතින් ඔන්න අරන් ඇවිල්ලා දෙනවා තවත් vlog එකක්. ඉතින් අද නම් ගෙදර ඉඳලා නෙමෙයි අපි යන්නේ පොඩි වටයක් ගහන්න. අපි යනවා බොයිස් අද ගෙලින්ම නුවර වටයක් ගහලා ඊට පස්සේ විලායකක් තියෙනවා බුක් කරලා විලායකටත් ගිහිල්ලා ඉතින් අපේ යාළුවෙක් රටේ ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඒ යාළුවාවත් හම්බෙලා ඉතින් අපේ සෙට් එක පාටියක් එහෙම දාලා ඉතින් ඉන්න කට්ටියත් මම කියන්න අපේ සෙට් එකේ අද ඉන්නවා බිල්ලා ඉන්නවා එතකොට ගලිවර් අයියා ඉන්නවා මේට් අයියා ඉන්නවා තව කට්ටිය සෙට් එකක් ඉන්නවා ඉතින් එන්න ඉතින් මට තමයි මෙතන ඉඳලා සෑහෙන දුරක් තියෙන්නේ උන්ට ඔක්කොටම ළඟයි මේ ඉතින් දැන් බයික් එකේ මම දැන් මේ යන ගමන් මගින් තමයි වීඩියෝ එක පටන් ගත්තේ හරිද ඉතින් අපි මගට ගිහිල්ලා නම් සෙට් වුන් තාම බයික් එකේ ඉන්නේ මට තව යන්න තියෙනවා මම හිතන්නේ කිලෝමීටර් 50 ගාණක් පාර මැදින් නවත්තලා තමයි වීඩියෝ එක පටන් ගත්තේ මම වාහන සද්ද එහෙමත් වැඩි ඉතින් එන අපි පස්සේ සෙට් වුන් bye 1 hour later හරි ඉතින් යාළුවේ මේ යන ගමන් පොඩ්ඩකට නැවතුණා දැන් අපි ඉන්නේ පේරාදෙණිය කැම්පස් එක පාරේ ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ පාරේ ගිහිල්ලා ඇති මේ පැත්තේ කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න ඉතින් මේ බයික් එකේ එක දිගට යන්න බෑ මේ දින බයික් එකේ දැන් කොහොම හරි අපිට ගෙදර ඉඳලාම කිලෝමීටර් 70ක් තිබ්බා යන ප්ලේස් එකට මේ පැත්තෙන් මේ ෆෝන් එක ගන්න යන නැත්නම් මට ලොකේෂන් එක පැටලෙනවා මේ පාරේ වාහන මාරු විදිහට යනවා මේ පැත්ත බල යනවා මූ වීඩියෝ කරනවාද කියලා ඒකින්ද පොඩ්ඩක් නිකන් ලැජ්ජයි ඉත්තයි මේ හරියන ලස්සනයි හැබැයි මම ඒකින්ද නවත්තව මෙතනවා මේ වටපිටත් කට්ටිය ඔයක් එනවා මේ මට මෙතන වීඩියෝ කරගෙන ඉන්න අවුල් වගේ ඉස්සරහින් තව ගලිවර් අයියා බිල්ල හැම සෙට් වෙන්න තියෙනවා ඉතින් එයාලා තාම මග එනගම මේට් අයියලා කට්ටිය මග එනගම ඉන්නේ මේ ඉතින් එහෙනම් අපි තව ඉස්සරහට ගිහිල්ලා ඉතුරු වීඩියෝ සෙට් වෙමු මෙතන මේ කට්ටිය වැඩි පොඩ්ඩක් මේකින්ද පොඩ්ඩක් අවුල් මේ එහෙනම් අපි ආ ඉස්සරහට bye 1 hour later කොහේ යනවද දන්නේ නැහැ මේ ගමේ මිනිස්සු ගමට එක්කනට එන්නේ නැහැ නේ ඉතිම තමයි අම්මේ වතුර බෝඩ්ලෙකුත් තියනවා අම්මටනේ ආෆ්ටර් මොනවද 1 year ago නේ 1 year ago වතුර දෙමා ඉදුරෙන් නම් ආපු හින්දා ඔන්න එක්කෙනෙක් නම් හම්බුනේ එක්කෙනයි තව අරලා ගිහිල්ලා නේ මම හිතන්නේ ගිහිල්ලා ගොඩක් ගිහිල්ලා හරි ඉතින් මේ තව කිලෝමීටර් මෙතන ඉඳලා 6ක් කරලා තියෙන්නේ 5ක් එහෙනම් අපි ඉස්සරහින් සෙට් වෙමු A few moments later හෙලෝ යාළුවෝ ඉතින් අපි ඔන්න ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ ගැම්මඩ පොඩ්ඩක් හිතපන් විටක් කාලා පටන් ගන්න එක මේ කොහොම හරි විටක් කාලා පටන් ගන්න කියලා තමයි ඉන්නේ අපි එක්ක තමයි බයික් එකේ ඇවිල්ලා අර එන මේ ඉස්සරහ ගැම්මක් සූම් ගන්න බෑනේ මේ සූම් ගන්න බැරි එක වෙනම එකක් වරද උඹලා රිලව් දැකලා තියෙනවද අහන් අර උඩ පේනවා ජීවිතේට දැකලා නැහැ මන්න රිලේ අර උඩ ඉතින් බොයිස් මෙන්න මෙතන තුන්දෙනෙක් ඉන්න බලපන් මෙන්න මෙතන තමයි ප්ලේස් එක පට්ට view එකක් තියෙන හැබැයි අර පැත්ත තනිකර මෙතන 360 view එකක් තියෙන ගැම්මනේ 360 කොහෙද මේ පැත්තේ වෙහිලා තියෙන්නේ උඹට ගණන් බැර දෙක පියතුවක් කියපන් අර පේනවද අර උඩින් ඉඳලා කෑ ගහනවා වගේ අපි යන් ඉතින් බලන්න අපේ මිතුරු කෙනා හම්බෙන්න යන්නේ මේ මයි හෙල්මට් එක ගත්තද අපි යන් යාළුවෝ ඉතින් උඩට මම ලේසියත් ලිහිලා ටින්
හරි එකයි. Hello, how are you? Hello යාළුවේ. මේ මීම් බල මු තනියම හොරාට ගානවා. බලමු අපි යා ප්ලේස් එකට ගම්මඩ. කො අනිත් කට්ටිය? මේ වගේ ප්ලේසස් ගැන දන්න කට්ටිය තමයි තව එන්න ඉන්නවා කට්ටිය. කවුද? මම දන්නේ. අයි දේශාන්තය. හලෝ කොහොමද? පොට්ටක නම් මරුවේ. ඔන්න වොයිස් පොට් එක තියෙනවා එම්මඩ. ඉතින් තව කට්ටිය එන්න ඉන්නවා. ඉතින් අපි ආපුවාම ඉතුරු කැලින් සෙට් එකම එනම් බයි බයි. හරි යාළුවෝ ඉතින් අපි එන්න හිටපු සෙට් එකම ඇවිල්ලා ඉන්නේ දැන් ගෙම්මඩ. පොඩ්ඩක් ඉන්න මේ වීඩියෝ එකට එන්න ලැජ්ජයි මෙයා. हाय की बात हाय हाय की बात हाय वो मैं बड़ो तुझसे करे ना बोला कि आइए मामा ने जाता तड़प ही ऐसी है ना नहीं नहीं years later. හරි යාළුවෝ මේ vlog එකේ දෙවෙනි දවසේ ගෙලින්ම හෙල්මට් එකක් දාගෙන ඉන්නේ. මේ පේන්නේ නැහැ. ඉතින් අපි යනවාද මේ මොකද්ද මේට විල්ලාගේ ඔය බලන්න නේ. විල්ලාගේ ඔය බලන්න යනවා අපි. මේ මුහුද බං. විල්ලාගේ මුහුද. උඩින් ඉඳලා චූ කරපුවම යටින් ඉඳලා මුහුද. මේ අපි යනවාද විල්ලාගේ ඔය බලන්න. හරිද? ඉතින් මේ පාරේ එන කැලෑම් මැද්දේ මුම් මේ හොයාගෙන තියෙන විලා එක. මේ ඉස්සරහින් යනවා සෙට් එක පෙන්නන්න. ඉස්සරහා තමයි බිල්ලාගේ දඬු මොනට ඊට පස්සේ පිටිපස්සෙන් ඉන්නවා කුෂාන් බිල්ලාගේ කෙල්ල ඒ ඉන්නේ පැත්තේ නෑ එනවා අපි ඉස්සරහින් සෙට් එකෝ බිල්ලාගේ ඔය ඌ ලයිව් වෙන්නේ නැත්te වීල් එකේ කෙල් ළමයි ඉන්නවා ළමයි තුන් දෙනෙක් උගේ බැදලා මේ අම්මා යනවා පිටිපස්ස බයික් එකේ තාත්තා ළමයි තුන් දෙනා දාගෙන අද ඒකයි මූ ලයිව් වෙන්නේ නැත්තේ ළමයි තුන් දෙනා ඉන්නේ හින්දා මේ ඊටමන්දි වීල් එක ඉස්සරහින් හම්බෙමු. හරි යාළුවෝ ඉතින් ඔන්න අපේ ඉන්නේ දැන් බිල්ලාගේ ඔය ගාව. දැන් උච්චරලාවේ බිල්ලාගේ ඔයට තමයි. මුන් මේ නාලා අපි එන්නත් කලින් මේ පාර අයිස්. මුන් නාන්නේ. මේ නාලා තමයි මේ කොණ්ඩේවත් එක්ක එන ගහලා තියෙන්නේ. මේ තියෙන්නේ. මුන් නෑ වගේ රඟපානවා. උන් නාලා නෑ. මම උදේ නෑ පැය 3ක් විතර. අර කස්සර වෙලා. ඒක ඔයකින් නාලා තරම් ආතල් එකනේ. කරන්න දෙන්නේ? මේ තියෙන්නේ ඔය. අතර නාය ගිල්ලක් තියෙනවා. හරි යාළුවෝ අපි දැන් යන්නේ මෙතනින් නාල ඉවරයි කට්ටිය. මේ මුන් නාල තාම එන්නවත් හිතන්නේ නැද්ද කොහොද අර? ඔය තියෙන බිල්ලගේ වීල් එක. මේ පට්ට අවුරස්නයක් තියෙන්නේ. ඉතින් දැන් අපි ගෙදර යන්නේ ගෙදර නෙමෙයි. දැන් යන්න ඕනේ මාවනැල්ලේ. ඊට පස්සේ එතන වටයක් ගහන්න තියෙනවා. ඊට පස්සේ යනවා ගෙදර. එහෙනම් ඉතින් අපි යන ගමන් සෙට් වෙමු. A few moments later. හරි යාළුවෝ ඉතින් අපි මේ දවල්ට කන්න නැවැත්තුවා. අපි කන්න යන්නේ කෙලින්ම සවලක් ය. මේටයි අය ගන්න තමයි සවල. මම ඒ කාලේ දැන් දෙනවනේ සවල් පාරක් ගහන්න යන්නේ. තවත් විනාඩි 5ක් යනවා. දැන් විනාඩි 20ක් බලා ඉන්නා මෙතන මේ සවලන එක. මම සවල් වලට අධිපති දෙවි කෙනෙක්. බලන්න මොන් කරන්නේ. බිල්ලට කියට වැඩක් නෑ තව විනාඩි 5ක්. බිල්ලට සවලම් ඕනේ. මේ මුගේ ෆෝන් එක මාරු වුණේ ඒවා. මේ නෙගෙට් එක ඩිස්ප්ලේ එකේ තියෙනවා. ඒක වාසි.
බයි.